දවසකට පස්සේ ඔන්න අදත් තව වීඩියෝ එකක් අරගෙන අදත් උදේම මම මේ යන්න හදන්නේ පොඩි ගමනක්. පොඩි කිව්වට පොඩිවත් නෑ, ටිකක් දුර ගමනක්. මගේ වීඩියෝස් බලන අය නම් දන්නවා මම ගොඩාක් වෙලාවට ගෙදරයි, ගෙදරින් කුරුණෑගලටයි, කුරුණෑගලින් ආයිමත් ගෙදරටයි යනවනම් යන්නේ ඉතින් ওই ගමන තමයි කියලා. ඔව් ඉතින් මේ යන්න හදන්නේ කුරුණෑගල තමයි. අද නොවැම්බර් 16 වෙනි හෙට දවසට මම මාරම ආසාවෙන් ඉන්නේ. හෙට දවස වෙනුවෙන් තමයි මම මේ කුරුණෑගල යන්නේ. යන ගමන් ටවුන් එකෙන් මගේ සප්පතු දෙකක් එක්ස්චේන්ජ් කරගත්තා. පොඩ්ඩක් සයිස් එහෙ මෙහෙ වෙලා. ඊට පස්සේ සැලූන් එකටත් ගිහින් අයිබ්‍රෝස් ෂේප් කරගෙන මම මේ නුවරට යන ගමන් තමයි ඉන්නේ. මට අද හිතුණා කුරුණෑගල යන්න කලින් නුවර පොඩ්ඩක් ඇවිදලා ටිකක් වෙලා ඉඳලා යන්න. ඒ නිසා නුවරින් බැහැලා මම කෙලින්ම ගියේ සහස් උයනට. මම සාමාන්‍යයෙන් කොහේ හරි ගියොත් මගේ වැඩේ කරගෙන ඉක්මනට ගෙදර එන කෙනෙක්. ඒ නිසාමයි මට අද හිතුනේ ටිකක් නුවර ඇවිදින්න. අච්චාරු එකත් අරගෙන ඒකත් කන ගමන් මම හිමීට ආවා වැවරවුමට. වැවරවුමට ඇවිල්ලා අච්චාරු එකත් කාලා ඉවර කරලා පොඩ්ඩක් ඇවිද්දා. ඊට පස්සේ මම අයිස්ක්‍රීම් එකකුත් අරගෙන ඒකත් කන ගමන් හිමීට ගියා ශ්‍රියාණියක පැත්තට. මම ශ්‍රියාණියකට ගියේ රෝස පාට ඇඳුමක් කරගන්න. මොකද හෙට යන ගමනට මට රෝස පාට තමයි අඳින්න ඕනකම තිබුණේ. ඇඳුමත් අරගෙන මම මේ කුරුණෑගලට යන ගමන් තමයි ඉන්නේ. විශේෂයෙන් ගෑනු ළමයි ගොඩාක් වෙලාවට ගෙදරටම කොටු වෙලානේ ඉන්නේ. එයාලත් ආසයි තමන් ආස කරන තැන්වල ඇවිදින්න. ඉතින් මාත් මේ ආසාවෙන් යන්නේ සති 3කට විතර කලින් ඉඳන් මං ආසාවෙන්ම ඉඳපු ගමනක් යන්න. අද ජනවාරි 17 මම බලාගෙන හිටපු දවස. ඉතින් මේ උදේ 9:45ට විතර මම කුරුණෑගල ටවුන් එකට යන්න තමයි හදන්නේ. මගේ වීඩියෝස් බලන ඔයාලා දකින්න ඇතිනේ සෝෂල් මීඩියා වල රෝස් පාට ඇඳගෙන කුරුණෑගල ගොඩක් කට්ටිය ගියේ මොකටද කියලා. කුරුණෑගල ලව් සිලෝන් ෂොප් එක අද තමයි ඕපන් කරන්නේ. උදේ 10ට තමයි ඕපනින් එක තිබුණේ. මමත් කුරුණෑගලට යද්දී හරියටම වෙලාව උදේ 10:10යි. ෂොප් එකේ ඕපනින් එකට ටවුන් එකම හරි ලස්සනට ඩෙකොරේට් කරලා තමයි තිබුණේ. රෝස පාට ඇඳගෙන හරි ලස්සනට සෑහෙන පිරිසක් ඇවිල්ලා හිටියා. ඔයාලා දකින්න ඇති සෝෂල් මීඩියා වල කොච්චරනම් සෙනගක් හිටියද කියලා. ඉතාමත්ම අභිමාණයෙන් යුතුව මේ විදිහට විවෘත කරනවා. තවදුරටත් එක එක තැන් මම මාර ලකී කියලා හිතන පොයින්ට් තියෙනවා. මේ එක පොයින්ට් එකක්. මොකද එච්චර සෙනගල්සෙත් ඕපනින් එකෙන් පස්සේ ටික තමයි කට්ටිය ඇතුළට ගත්තේ. මට පළවෙනි පාරින්ම ඇතුළට යන්න පුළුවන් වුණා. අනේ ඇතුළට යද්දි සනුද්‍රියක් හිටියා. එයාගේ ජීවිතෙන් මම සෑහෙන දේවල් ඉගෙන ගත්ත කෙනෙක්. එයා මාරම නිහතමානී. එයාත් එක්කත් කතා කරන්න හම්බුණා. කතා කරලා ෆොටෝස් ගහලා හැම මට ෂොප් එකේ ඇතුළතම හම්බුණා අලුත් යාළුවෙක් එක්ක මා ෂොප් එකේ පොඩ්ඩක් ඇවිද්දා. අපි හොඳට හිටියොත් අපිට කොහෙ ගියත් හොඳ මිනිස්සු හම්බෙනවා. මම ඒක සෑහෙන්න විශ්වාස කරන දෙයක්. ඉතින් හම්බුණ අලුත් යාළුවත් එක්ක පොඩ්ඩක් ඇවිදලා ඕන කරන බඩු ගත්තා. මේකේ 299ට ෆ්ලෝ එකක්ම තිබ්බා. ඒකේ හැම බඩුවක්ම 299යි. බඩු අරගෙන එළියට එද්දී කියන්න තේරෙන්නේ නැහැ. මම ඇතුළට යද්දි හිටිය සෙනගට වඩා 4-5 ගුණයක් වැඩි වෙලා මාරම සෙනගක්. ඊට පස්සේ කුරුණෑගල වැවරවුමට ගියා. වෙනදා වගේ නම් නෙමෙයි. කපල් සෑහෙන අඩුයි වැවරවුමේ. මං හිතන්නේ ඔක්කොම අර ෂොප් එකට යන්න ඇති. TikTok එකෙන් මම දැක්ක අක්කි කෙනෙක් මෙන්න මේ රෙස්ටෝරන්ට් එකේ සීෆුඩ් රයිස් එක රෙකමන්ඩ් කරලා තිබ්බා මාරම රසයි කියලා. ඉතින් මටත් හිතුණා try කරලා බලන්න. ඇත්තට මේක මාරම රසට තිබුණා. මේ රෙස්ටෝරන්ට් එක වැවරවුමේ තමයි තියෙන්නේ. නම 3 රෙස්ටෝරන්ට්. කොච්චර කෑවත් අච්චාරු දැක්කම මට ආයිම බඩගිනි.
රවරවුම ළඟ තිබුණ අච්චාරු කඩයකින් ආයෙම අච්චාරුත් ගත්තා. ඒකත් අරගෙන මම DS එකට ආවා. මට ඕන වෙලා තිබ්බා ෆ්ලැට් ස්ලිපර්ස් දෙකක් ගන්න. බලලා මට හිත ගියපු ස්ලිපර්ස් දෙකත් මම අරගෙන ඊට පස්සේ කෙලින්ම ආවේ බස් එකට. මොකද ඊයේ දවසයි අද දවසයි දවස් දෙකේම මම ඇවිදපු නිසා මට සෑහෙන්න මහන්සි හිටියේ. වෙනදට වඩා කුරුණෑගල අද ට්‍රැෆික් එක වැඩි. හේතුව අර ෂොප් එක ඕපන් කරපු නිසා. අනේ කියන්න බැරි වුණානේ. ඒ ෂොප් එකේ ඕපනින් එකට මම ආසම චරිත දෙකක් තව ඇවිල්ලා හිටියා. ඒ තමයි මෙන්න මේ ෆොටෝ එකේ ඉන්න අයියයි එයාගේ නංගි. එයාලත් හරිම නිහතමානී හැමෝම එක්ක හොඳට කතා බහ කරා. ඉතින් ඔයාලට ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් සතුටින් පරිස්සමින් ඉන්න.